හරිනේ right. මෙහෙම කරමු මේ වැදගත් පැකට් එක තානේ කොහොම ඕනේ වරුලනේ මේ ඉගෙන ෆිසික්ස් වලට මාසාවක් තියෙනවා ඔක්කොම කරලා තියෙනවා. ඒක බයෙන් පස්සේ බලමු ඒක නේද? පන්තියක් එම කරනකොට ඔක්කොම දැනගන්න ඉපේ එතකොට. හරි. මුලින්ම මෙන්න මේ වගේ දේවල් දැන් කොහොමද මිනු උපකරණ කියලා කෙලින් මිනු ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මිනු උපකරණ ප්‍රශ්නයක් ඇහුවා තව මොකක් හරි එකට කැලලක් සම්බන්ධ කරන් තමයි අහන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයක් අහන තියෙන හැකියාව ගොඩාක් අඩුයි. දැන් වර්නියරේ ඔය ගත්තාම මතකද බලන්න මේ ටික නිකන් මේ වර්නියර් කලිපරේ මූලාංක දෝෂය. මූලාංක දෝෂය ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. ධන මූලාංක දෝෂය නම් සාමාන්‍යයෙන් පාඨාංක කියවන විදිහටම තමයි දෝෂය කියවන්නේ. මේ පාඨාංකය කියන විදිහට මූලාංක දෝෂය කියවන්න පුළුවන්. ඒ උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ විදිහට තිබ්බොත් එහෙම 0.1 මේක දැන් දෝෂයක් නැත්තම් මේකේ පාඨාංකයේත් 0.2 මිලිමීටර. ඉද්දසහම සමෙ හණුවේ කෙනෙක් ස්පර්ශ වෙනකොට මොන හණුද? බාහිර හණු. ඒතර මූලාංක දෝෂය මොකක්ද කියලා ලියන්න කිව්වොත් අනිවාර්යෙන් බාහිර හණු කියලා ලියන්නේ. හණු කියලා ලියන්න එපා. බාහිර හණු කෙනෙක් ස්පර්ශ වෙනකොට තමයි දෝෂයක් එන්නේ. හණු ස්පර්ශ වෙනකොට නෙමෙයි හණු වර්ග දෙකක් තියෙනවනේ. බාහිර හණුත් තියෙනවා අභ්‍යන්තර හණුත් තියෙනවා. අභ්‍යන්තර හණු ස්පර්ශ වෙන්නේ නැහැ අතරම. බාහිර හණු තමයි ස්පර්ශ. අපි දැනගෙන ඉඳලා ලිවෙන්නේ නැත්නම් වඩන්නේ. අපි නම් දන්නවා නේද? ඒතර මේක ධන මූලාංක දෝෂයක් ඒතකොට නේද? ඒතර ඍණ මූලාංක දෝෂයෙන් මොකද වෙන්නේ? මෙයා අනිත් පැත්තට ගියා. මේ වගේ යනවා නේද? તો දෝෂය කියන්නේ මෙන්න මේ ටික. ඕනනම් උඩ බලන්න මේක 0.1යි 0.2යි 0.9න් 0.2ක් අඩු කරනවා 0.7යි. එහෙම ගන්න පුළුවන්. නේද? එතකොට දැන් ඔය සාමාන්‍ය වැඩි ළමයින්ට ඔක අහුවෙන්නේ නැත්නම් කීපයක් තියෙනවා වර්නියර් කැලිපරේ අර සර්පණ කූර. දැන් සර්පණ කූර ගත්තාම මෙන්න මේ වගේ හැඩයකට නමලා තියෙනවා. කෙලවර. ඔය සර්පණ කූර මොකද බලාපොරොත්තු වෙකින් අසම්පාද සම්පාත වෙන්නේ නැතුනොත් නෙමෙයි දැන් මෙහෙම අපි මොකක් හරි නලයක් තුඩ ගැඹුරමයින් දැම්මට පස්සේ සර්පණ කූර මහතට තිබ්බොත් හරියට ස්පර්ශ වෙන්න පුළුවන් මෙන්න මෙතන වගේ. නේද? ඒතර අසම්පාද දෝෂය අයින් කරගන්න තමයි කරලා තියෙන්නේ. ඕකම කරලා තියෙන හණුවල අභ්‍යන්තර හණුවල සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අභ්‍යන්තර හණුව සම්පූර්ණයෙන් වර්ගඵල අඩු කරලා තියෙන ස්පර්ශ පුෂ්ටියේ. මෙන්න මෙතන වර්ගඵල අඩු කරලා තියෙනවා. බාහිර හණුවල කෙලවර වර්ගඵල අඩු කරලා තියෙනවා මෙන්න මෙතන. ධාරේ ඝනකම අඩු කරලා තියෙනවා. නේද? එතකොට පාඨාංක කියවනව කරගන්න පුළුවන් නේ. වෙන සාමාන්‍ය දේවල්. එතකොට දැන් ඔය මිනුමක් ලියනකොට ඔයාලා මිනුම ලියන්න කියලා කිව්වොත් මොකක් හරි මිනුමක් අද උදාහරණයක් අපි හිතමුකෝ මීටර වලින් මිනුම ලියන්න කියලා කියනවා. සෙන්ටිමීටර් 23 ඔයාලට කියනවා මිනුමේ පරාසය ලියන්න කියලා සෙන්ටිමීටර් 23. ඒතර මොකද ලියන්න 23 සෙන්ටිමීටර් 23 බිඳුව සෙන්ටිමීටරනේ ධනෝ ඍණ 0.5යි සෙන්ටිමීටර. මේ මොකද කුඩා මිනුම් භාගයක් නේ. ඒ අනුව මිනුමේ පරාසය කොහොමද දෙන්නේ? 23.0යි කියන්නේ 23 ඍණ 0.5 ඉඳලා 23 දාන 0.5 දක්වා. ඒක තමයි මිනුම් පරාසය. මතකයි නේද? මිනුමක පරාසය. හරි. තෝරාය ස්කෘප්පාවන මූලාංක දෝෂ මතකද? ස්කෘප්පාවන මූලාංක දෝෂ දෙක. ස්කෘප්පාවන අතවතන අපි ස්කෘප්පාවන මිනුම් ගන්නකොට මේවා පොඩි පොඩි දේවල් නේ අපි කොහොමද පුළුවන් ගැටලුවක් නැහැ. ස්කෘප්පාමානික මිනුමක් ගන්නකොට මේ වගේ අපි හිතමුකෝ
මෙතන බිඳුව 1 2. එතන මේ අවස්ථාව දැන් භාගයකට ක්‍රමාංකණය කරලා තියෙන එක. මෙතන ලාවට මෙතන එක පේනවා. දැන් ෆොටෝ එකක දුන්නොත් එහෙම අදින්නට එකම අරුයි ෆොටෝ එකක දුන්නොත් එහෙම උදාහරණ මෙතන දැන් 48 දැන් සම්පාද වෙන්නේ 48ත් එක්ක නිකන් හිතුව කොහොමද? ඔය වගේ අවස්ථාවක් නේද? මෙතන මේ එතන 1.5 2.5 යාන්තම් පේනවා. සම්පාද වෙන්නේ 48ක හිතුවකෝ. දැන් මිනිමම කීයද? 2.7 8යිද 4යිද? 2.4යිද 2.9යිද? 4.5 එකතු කරාම 9.8යිද? කොහොමද? එකතු කරන්න ඕනද නැද්ද? ඕනේ. මොකද එකතු කරොත් එහෙම 9.8යිනේ. ඒතර තුනට ගොඩාක් ළඟයි. මේ දෙක පැහැදිලිව පේන්න ඕනේ නා. මේ තියෙන 2.4යට තව 0.2ක් තමදි. එතකොට මේ මෙයා යාන්තම් පේනවා. 0.2 නැහැට පේන්නේ නැහැ. 0.2ක් නේද මදි. 2.5 වෙන්න. එතකොට 2.5 වෙනකොට ඔය ඉරේ ඝනකම ගත්තාම චූටි ඝනකමක් තියෙනවනේ. ඇහැට පේන ඝනකමක් තියෙනවනේ. ඊට වඩා තව කැරකෙන්න ප්‍රමාණය අඩුයිනේ. તો 2.5 යාන්තම් පේනවා. හැබැයි ඔය 2.9ට වුණොත් එහෙම මොකද වෙන්නේ? තුනට ගොඩක් ළඟයි. එතකොට මේ පහ ඉරක්කම හොඳටම පේනවා. තේරුණා? එහෙම වුණොත් පහ ඉලක්කම හොඳටම පේනවා. හරිද? දැන් මිනුවක් දුන්න ගමන් මුළු ගානම ඉවරයි ඊට පස්සේ. අරන් දින විලක් ඊට පස්සේ තනින් හැට ගාන ඉවර නෑ. හැදුවත් නෑ වගේ. හරි? තේරුණා මං කියන්නේ තව? දෝක මෙහෙම හිතන්නු දැන්. හරි. දැන් ඕක මූලාංක දෝෂත් එක්ක යනකොට. මූලාංක දෝෂත් එක්ක යනකොට දැන් මෙහෙම බිඳුව 1 අනේ දෝෂයක් ගමු ඉස්සෙල්ලා. දැන් හිතන්නකෝ දැන් ධන මූලාංක දෝෂයක් නම් බිඳුව තියෙන ඉහළින්ද පහළින්ද? ධන මූලාංක දෝෂයක් නම් බිඳුව තියෙන ඉහළින්ද පහළින්ද? මූලාංක දෝෂය ධන. ඔය කරගෙන යෝක ඉස්සරහට කරගෙන දක්ෂිනාවර්තවනේ. ඉස්සරහට යන්නේ කරගෙන දක්ෂිනාවර්තව. ආපස්සට යන්නේ කරගෙන වාමාවර්තව. මෙතන මේක මෙහෙම ගිහිල්ලා බිඳුව පහළින් බිඳුව 1 2. ඒතර බිඳුවයි 2යි මිලිමීටර. මේක ධන මූලාංක දෝෂය. තේරුණා? අයි තව දශම බිඳුවයි 2ක් කරකුණා නම් මේ බිඳුව මෙතනට එනවා. ඒ දක්ෂිනාවර්ත ස්ක්‍රූප් වෙනියා දක්ෂිනාවර්ත කරකවන ඉස්සරහට යන්නේ. තව දශම බිඳුවයි 2ක් කරකුණා නම් මේක ඉස්සරහට එනවා. තේරුණා? හරි නේද? එතකොට මේක ධන මූලාංක දෝෂයක් ඍණ කරන්න ඕන. එතකොට මේක අනිත් පැත්තට ගිහින් තිබ්බොත් දැන් මේ බිඳුව උඩට ගිහින් තිබ්බොත් දැන් මේ බිඳුව පේනවා ඒ වුණාට පේනවා කියමු. උඩට ගිහින් තිබ්බ බිඳුව වහගෙන බිඳුව ගත්තාම බිඳුවටත් ඝනකමක් තියෙනවනේ. ඒතර බිඳුව වැහිලා යන තරම් කරගෙන්න බෑ. නේ? දැන් දෝෂය කීයද? ඍණ දශම බිඳුව 2යි. අපස්සර ගණන් කරන්නේ. මතකද උපකරණයක් ඇහුවොත් ඔතනින් කැලක් එනවමනේ. හරිද? රයිට්. එතකොට කෙටි පැහැදිලි නෙහි අවුලක් නැහැ. එතකොට ස්ක්‍රූ බාමනේ මයින පුරාන් උපරිම දිග 2.5 සෙන්ටිමීටර 25 මිලිමීටර. අවම දිග 0.01යි. නේද? විද්‍යාගාර තත්ත්වයට මයින පුරාන් අවම දිග
කුඩාම බිඳුව 0.01යි x සමාන කරා 100ට එකකින්. ඒතර කීයද? ඈ 1 මිලිමීටරද? මිලිමීටර 1යි. නේද? මිලිමීටර එකක් මයින් පුළුවන්. දැන් ඔය කඩදාසියක් තියෙනවා. කඩදාසිය දෙන හැම වෙලාවෙම කඩදාසිය දෙන කඩදාසිය ගන්නකම 0.5යි. කඩදාසිය ගන්නකම් කීයක් ඕනද? හරිද? එතකොට අඩුම 0.1 මිලිමීටර මයින් ඕන. 0.5 ඒවා n ගානක්. තමයි එකට සමාන කරන්න ඕන. නේද? එහෙම නැත්නම් 0.5යි වරක් n ගානක් තමයි මේකට සමාන වෙන්නේ. තුන එනවනේ n වලගේ පොටවල් ගාන කීයද කියලා. නේද? ඒතර මට කියන්නකෝ දැන් අහඹු දෝෂය අයින් කරන්න. අහඹු දෝෂය අයින් කරන්න, අහඹු දෝෂය අවම කරන්න ඕන දේ මොකද්ද කියන්නේ? ඔව්. පාඨාංක වැඩි ගානක් අරගෙන මධ්‍යය ගන්න ඕන. මොකද අහඹු දෝෂය තියෙන පුද්ගලයා මගින්නේ. පුද්ගලයන් කරන්න බෑනේ. දැන් මම නම් මොකක් හරි පරීක්ෂණයක් කරන්නේ මාව අයින් කළ වෙන එකද දාගන්නේ නැහැ නේද? මම තමයි කරන්න ඕනේ. මට ඒ උපකරණේ භාවිතා කරලා හරි පුරුද්දක් නැහැ. එහෙනම් පුරුදු වෙන එක පාඩම් ගන්න ඕනේ. දැන් සරලවලම්බේ දෝලන කාලේ මයින්නකොට වැඩි දෝලන ගණන් ගන්න එකනේ. පුද්ගලයාගේ ස්නායු ප්‍රතික්‍රියා කාලය අනුව ඒ කාලේ මදි මනින්න. දැන් වැඩි දෝලන ගණනක් කරගෙන කාලේ මනින්න පුළුවන්. එහෙම නැත්නම් උපකරණේ කුඩාම බිඳුව මදි ඒ කුඩා කාලේ මනින්න. එසේ වැඩි දෝලන ගණනක් අරගෙන මේ වගේ කාලේ මනින්න පුළුවන්. නේද? ඒ වැඩි පාඩම් ගත්තා නම් හරි. වැඩි පාඩම් ප්‍රමාණයක් ගත්තා නම් හරි. නිරපේක්ෂ දෝෂය අවම කරන්න. මොකද කරන්නේ? උපකරණ වෙනස් කරන්න ඕනේ. ඉතින් නිරපේක්ෂ දෝෂය තියෙන උපකරණෙන් පරිමාණය මැකිලා නම් උපකරණේ වැඩි පාඩම් ගණන් ගත්ත කියලා හරියන්නේ නැහැ නේ පරිමාණය මැකිලා. නේද? එතකොට ඉතින් උපකරණ වෙනස් කරලා එකක් ගන්න ඕන. හරි? right. වැඩගත් දැන් විතර මට කතා කරන්න යන්නේ. මේ වෙන මහා ලොකු දේවල් කතා කරන්න දෙන්නේ නැහැ නේ උපකරණ නේද? මොකක්ද ඉතින් අය මොනවද ඌ? අර ගෝලමානි මතකද 15ට පාඨාංක වල ගන්නේ කොහොමද කියලා? මට කියන්න බෑ ගෝලමානි මයින්න පුළුවන් මිනුම් තුනක්. වක්‍ර පුෂ්ඨයක වක්‍රතාවය හොඳයි. මේක මං කිව්වා. ඈ? කුඩා වස්තුවක ඝනකම. තව ගැඹුර. කුඩා ගැඹුරක් මනින්න පුළුවන්. නේ? කුඩා කුහරයේ ගැඹුර මනින්න පුළුවන්. එතනදී මෙන්න මේ වගේ පරිමාණයක් තියෙනවා නම් කීයද පරිමාණය? පාඩම් කීයද? එකයි සම 6.0යි. මොකද 100න් අඩු කරලා ගන්න ඕන මේකේ කොටස් 100ක් තියෙන නිසා. දශම පහකට මාංකණය කරලා තිබුත් කොටස් තියෙන 50යි. 100න් 4කට ගම 60යි. ඒතර 1.6යි නෙමෙයි 1.6යි බිඳුවයි. 1.6යි බිඳුවයි. 1.6 නෙමෙයි. හරි? දැන් මෙහෙම හිතන්න ගෝලමානයේ භාවිතයෙන් වාෂ්පීකරණ ශීඝ්‍රතාව වන්නයි යන්නේ. ගෝලමානයේ භාවිතයෙන් අද පරිසරයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාව හොයන පරීක්ෂණයක් කරන්න කියලා ශිෂ්‍යයෙක් යෝජනා කරනවා. වඩ පෙට්ටි 200ක් දීලා තියෙනවා. ගෝලමානි දීලා තියෙනවා. විරාම කටිකාවකුත් දීලා තියෙනවා. මොකද වාෂ්පීකරණ ශීඝ්‍රතාව කියන්නේ? ජලයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාවය. හරි? මම නිකන් මතක් වුණ නිසා කිව්වේ. ඈ? ඒක පාරක් අපෙන් ගහන ප්‍රශ්නයක් කො. කොහොමද මන්නේ? දැන් පෙට්ටි 200ට වතුර දාලා මෙන්න මේ වගේ ගෝලමානය ඕක උඩින් තියෙනවා. ජලයේ මිදින්නේ තුඩගෙනලා මෙතන ස්පර්ශ කරනවා. පාඨාංග ගන්නවා. අවුදුම් පාඨාංග නිකන් අපි නිකන් හිතමුකෝ 1.05ට ගිහින් තියෙන්නේ.
මොකද තියෙන්නේ? ඒතර 0.25 කියලා දෙමුකෝ මිලිමීටර්. නිකන් හිතමුකෝ. හරි? බින්දුව මෙතන කියලා ගමුකෝ. හරි. ඔන්න මේ වෙලාවේ පාඨාංකය. හරිද? ඊට විරාම කටිකාවක් ක්‍රියාත්මක කරනවා. පැයකට පස්සේ මොකද වෙන්න ඕන? මේ දැන් වාෂ්පී භවණී වෙලානේ. තුඩගෙනලා නැවත මෙන්න මෙතන ස්පර්ශ කරනවා. තේරුණාද? අපි තුගේ පාඨාංගය නිකන් මෙන්න මේ වගේ කියලා. බිඳුවෙන් පහළට ඇවිල්ලා 30යි කියලා හිතමු. ඒතර බිඳුවසම කීයද? 7.0යි. තේරුණාද? දැන් කොහොමද අපි මෙන්න මේ උස හොයාගන්නේ? අඩුවට එකතු කරනවා. මේ පාඨාංග දෙක එකතු කරනවා. බිඳුව දෙපැත්තට තියෙන්නේ. එකතු කරනවා. ඒතර කීයද? 0.95යි. 0.95යි. තේරුණාද? පෙට්ටි දිසේ විස්කම්බය වෙන ගත්තොත් වර්ගඵලය හොයාගන්න පුළුවන්. එහෙනම් පැයක් තුල පැයක්නේ කිව්වේ. මිනිත්තු 60ක් තුල වාෂ්පීභවන වූ ජල පරිමාව h 5d බෙදීම දෙකේ වර්ගය. h උස 5r වර්ගය h. තේරුණාද? එතන මේක 60න් බෙදුවොත් එනවා මිනිත්තුවට පරිමාව වාෂ්පීභවන ශීඝ්‍රතාවය. ස්කන්ධය ඕන නම් 1000න් වැඩි කරලා ගන්නවා. මිනිත්තුවට ඝන මීටර. මේ මිනිත්තුවට කිලෝග්‍රෑම්. නැත්නම් ග්‍රෑම්. හරි කිලෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. තේරුණා? ඉතින් නිකන් අර සංකල්පයක් මම කිව්වේ. ගෝලමානයේ පරිමාව ඉතින් මේ අලුත් දේවල් නෙමෙයි ඔක්කොම දන්න දේවල් තියෙනවා. හරි. ප්‍රධාන විනෝපකරණ තුන ඔකටම චලාන්වික්ෂණ තියෙන්නේ. හරි. චලාන්වික්ෂේ බැක්ටීරියාවක් ඇහුවොත් චලාන්වික්ෂේ සාමාන්‍ය ඉතින් නිකම් බැක්ටීරියාවට සම්බන්ධ කරන අවස්ථා ගොඩාක් අඩුයි. හරිද? එයා සම්බන්ධ කරන අවස්ථා කීපයක් තියෙනවානේ. එකක් තමයි කේසික උද්ගමනය. මතකද? ද්‍රවික පුස්තිකාත්‍ය ලබා ගැනීම. අනික තමයි විදුලි කුට්ටියක වර්තනාංක ලබා ගැනීම. මතකද? අර විස්ථාපන ක්‍රමයෙන් ජලයේ වර්තනාංක ලබා ගැනීම 23ද හෝ 24 ඇහුවා. මතකද? විස්ථාපන ක්‍රමයෙන් ජලයේ වර්තනාංක ලබා ගන්න එක ඒ බැක්ටීරියා ගැහුවානේ 23ද වන්දා 23 හෝ 24 ඇහුවා. හරි? නැත් විදුලි කුට්ටියක වර්තනාංක ලබා ගැනීම ඇහුවේ නෑනේ. ඒතර විදුලි කුට්ටියක වර්තනාංක ලබා ගැනීම දැන් මේ පාර ආලෝකයේ දැන් ප්‍රිස්ම දිගටම වහපු නිසා හරිද? එක්කෝ දෙවෙනි මානය නැත්නම් අනුනාද නලය නැත්නම් අර හැමෝම දෝලන තරංග වල දෙවෙනි තරංග කොටස ගෙස් කරන නිසා ප්‍රිස්ම මේ විදුලි කුට්ටියක වර්තනාංක කරන්න පුළුවන් මොකද චලාන්වික්ෂය භාවිතා කරලා. නේද? මොකද හැමෝම කරන එකම කරන්න ඕනේ. හරිද? ඉතින් බලපංකෝ ඉතින්. හරි? රයිට්. දැන් බයෝගස් කරා වගේ නේද? හරි. හරි. අපිට බලමු නේ විදුලි කුට්ටියක වර්තනාංක කොහොම චලාන්වික්ෂය වන්නේ කියලා. මතකද? හරි මම ලියන්න උඹට මතක නැහැ හොඳයි. දැන් චලාන්වික්ෂය භාවිතයෙන් විදුලි කුට්ටියක වර්තනාංක ලබා ගන්න. හරිද? මෙන්න පොයින්ට් එක දෙක කතා කරමු අපි. එතනදී අර වර්තමාන කියන මොකක්ද සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරනේ. ඒතර මට දැන් මේ වීදුරු කුට්ටියේ සත්‍ය ගැඹුරු සහ දෘශ්‍ය ගැඹුරු ඕනේ. මට පුළුවන් මේ පතුලේ යම්කිසි ලක්ෂයක් ලකුණු කරගන්න. ඒකට භාවිත කරන ලයිකෝපෝඩියම් කුඩු. ලයිකෝපෝඩියම් කුඩු කියන්නේ ඉතා සිහින් කුඩු වර්ගයක්. ඒතර චලාන්වික්ෂය පැහැදිලිව නාභිගත කරගන්න පුළුවන්. ඉතින් අපේ විද්‍යාගාර ලයිකෝපෝඩියම් කුඩු නැහැ. ඒ බලාපොරොත්තුව තියෙන්නේ අර
චලාන්වික්ෂය පැහැදිලිව නාභිගත කරගන්න විතරයි වෙන මොකක්වත් හේතුවක් නැහැ. පෑනෙන් තින්ත බින්දුවක් තිබ්බත් කමක් නැහැ. ඒතර මේක ඉස්සෙල්ලා අපේට මේ ගන්නට මේ තමයි සත්‍ය ගැඹුර. ඒතර මේ තමයි මොකද්ද? දෘශ්‍ය ගැඹුර. ඒතර සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ඕකනේ ගන්න ඕනේ. හරිද? ඒකට අපි කරන්නේ මොකද්ද? මුලින්ම චලාන්වික්ෂය මෙන්න මේ ලයිකෝපෝඩියම් කුඩු වලට නාභිගත කරනවා. වීදුරු කුට්ටිය තියන්න කලින්ද? තියන්න කලින්. තේරුණාද? තියන්න කලින් නාභිගත කරනවා. ඉතින් අපි මෙහෙම කතා කරමුකෝ. ඒත් මුලින්ම ලයිකෝපෝඩියම් කුඩු වලට නාභිගත කරනවා. ඊට පස්සේ මේ කුඩේ වීදුරු කුට්ටිය තියලා නැවත අර ලයිකෝපෝඩියම් කුඩු වලට නාභිගත කරනවා. එතකොට මේක ඉස්සෙල්ලා පේන්නේ. නේද? ඒතර මෙතන තමයි පේන්නේ. ඒතර මේ තියෙන M1ට අදාළ පාඨාංකය. මේ තියෙන M2ට අදාළ පාඨාංකය. ඊට පස්සේ මොකද කරන්නේ? විදුරු කුට්ටියේ උඩින් අර ලයිකෝපෝඩියම් කුඩු තියලා නැවත නාභිගත කරනවා M3 පාඨාංකය. තේරුණාද? ඒතර M3න් M1 අඩු කරාම එනවා සත්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර ගන්නේ කොහොමද? M3න් M2 අඩු කරනවා. උතරින් එන දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? මේ දෙක බෙදුවා නම් එනවා ජල මේ විදුරු කුට්ටියේ වර්තනාංකය. තේරුණාද? හරිද? දැන් දෘශ්‍ය විස්ථාපනය ගන්න ඕන නම් මොකෙන් මාරු ගන්න? දෘශ්‍ය විස්ථාපනය ගන්න ඕන. දෘශ්‍ය විස්ථාපනය ගන්න මොකද අඩු ගන්න? M2න් M1. දෘශ්‍ය විස්ථාපනය කියන්නේ මෙන්න මේ උසනේ. එතන මේක M1 මේක M2 මේක M3 එහෙනම් D හොයන්න පුළුවන් M2 රින් M1. તો දෘශ්‍ය විස්ථාපනය සමානයි ඝනකම වරක් 1 රින් 1 බෙදීමෙන්. ඔය එක තමයි කියන්නේ. හරිද? ප්‍රස්ථාරයක් අඳින්න දැන් එතන මේකේ ප්‍රස්ථාරයක් අඳින්න බෑනේ අපිට. මොකද මේ ඔක්කොම පද නියතයක්. නේද? මේ පද ඔක්කොම නියතයක්. එතකොට h වෙනස් වෙන්නෙත් නෑ, මෙයා වෙනස් වෙන්නෙත් නෑ, වර්තනය කොහොමද වෙනස් වෙන්නේ? හරිද? ඒතර මෙහෙම කතා කරොත් එහෙම ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් වේද? දැන් මෙතන t කියන්නේ මෙන්න මේ ඝනකම මුළු උස. කොහොමද? හරිද? එතකොට මේක t මේ විදිහට කුට්ටි ඝනකමනේ. t වෙනස් කරනොත් d වෙනස් වෙනවා. t ඝනකම වෙනස් කරොත් ඝනකම කියන්නේ මෙන්න මේ ඝනකම ඈ. තේරුණාද? ඒක වෙනස් කරොත් d වෙනස් වෙනවා. නේද? හැබැයි තියෙන්නේ එතකොට වර්තනාංකයේ සමාන විදුලි කුට්ටිය වල. නැත්නම් වර්තනාංක වෙනස් වුණොත් එන්නේ වර්තනාංක සමාන විදුලි කුට්ටි තියෙනවා නම් d වෙනස් කරගට t ගන්න පුළුවන්. ප්‍රස්ථාරක දෙන්න පුළුවන් එතකොට. ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් පුළුවන් n හොයන්න. එහෙම නැත්නම් වෙන අනුක්‍රමණය ගන්න නෙවෙයි නැතුව ගන්න බෑ. y සමාන mx නෙන්නේ. තේරුණා? ඒක පැහැදිලිද? දැන් මෙහෙම හිතමුද? දැන් මේ වගේ අවස්ථාවක මේ විදුලි කුට්ටියනේ. දැන් ශිෂ්‍යයෙකුට එහෙම හිතනවා. දැන් ඔයාලා වගේ එක්කෙනෙකුට. කීක දේවල් හිතෙනවා? නේද? දැන් මේ වගේ බීකරයකට වතුර දාලා ජලයේ වර්තනාංක වහන්න හිතන විදියට. චලාන්වික්ෂය වදලා කොහොමද යන්නේ? අර වගේම වතුරට දානවා අල්පෙනෙත්තක්. ලයිකෝපෝඩියම් කුඩු දාන්න එපා වතුරට. වතුරට දාන්න දැන් මෙතන. හරිද? නේද? ලයිකෝපෝඩියම් කුඩු දාන්න එපා. අල්පෙනෙත්තක් දාලා ජලයේ දාන්න කලින්. මොනවා හරි වැදගත් ඈ. ජලයේ දාලා අල්පෙනෙත් දාලා හරියන්නේ නැහැ. ඒතර ගැඹුර ගන්න බෑ. ඉස්සෙල්ලාට වෙන්නේ. ජලයේ දාන්න කලින් අල්පෙනෙත්තක් දාලා ඒකේ පිහිටීම ගන්නවා. චලාන්වික්ෂයෙන්. ඊට ජලයේ යම් මට්ටමකට දාලා වෙච්චුසකට දැම්මා කියන. දාලා ඒකේ පිහිටීමක් ගන්නවා. ඒතර මේ පාඨාංකයක් දන්නවා මේ පාඨාංකයක් දන්නවා. නේද? ඔය පාඨාංක දෙකේ වෙනසින් එනවා මොකද්ද? දෘශ්‍ය විස්ථාපනය.
අන් D සමානයි mu H කියලා ගමුකෝ. එකරින් එක බෙදීමෙන්. නේද? මේ ජල මට්ටම සමන ගන්න පුළුවන් නේ. ඒක චලාන්වික්සයෙන් මයින් වුණොත් කොහොමයි? චලාන්වික්සයෙන්ම මයින් වුණොත් කොහොමයි? දැන් මේ මැල්ල දෙන එළියෙන්නේ මීටර වලින්නේ. චලාන්වික්සයෙන් mu සමයින් වුණොත් ජල මට්ටම උස. ආයෙ කියන මෙතනින් පැත්තෙන් බලලා මේ පාට අංකය අරගෙන ඊට පස්සේ හතර පාටෙන් ගන්නවා. වර්තනින් ගැටලුවක් ඉන්නේ. විදුලි පුෂ්ඨන නිසා වර්තනින් ගැටලුවක් ඉන්නේ ඒකේ. මොකද දෙකම එකම වර්තනය වෙන්නේ. අනිත් මේ උස ලොකු උසකට සාපේක්ෂව මේ ඉතා කුඩා වර්තනයක් වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. උස ලොකුයිනේ. දැන් ඒක වර්තනින් ගැටලුවක් වෙන කොයි වගේ තැන් වලද? කේසිකුත් වෙන බැක්ටීරියල් එකේදී. මොකද කේසිකුත් වෙන බැක්ටීරියල් එකේදී අල්පෙන් මෙතන ගන්න නිදහස් පාටක් කියන්නේ. මෙතන ගන්න බීකරේ හා පාටද. මෙතන වර්තනේ වෙනවා මෙතන වර්තනේ වෙන්නේ නැහැ. ඒකට දෝෂයක් එනවා එතන. නේද? ජෙග බැක්ටීරියල් එකේදී අර බුබුල හැදෙනවනේ මෙහෙම. මේ උස ගන්න මේ උස මයින් එපැයි. ඒතර මෙතන චලාන්වික්සයෙන් මෙතන පාටයෙන් ගන්නවා. ඊට තුඩේ මෙතන පාටයෙන් ගන්නවා. හැබැයි එතනත් බීකරේ අයින් කරලා තමයි ගන්න. එතනත් වර්තනයෙන් ගැටලුවක් එනවා අයියේ. ඉතින් මෙතන වර්තනයෙන් ගැටලුවක් ආවට මෙතන වර්තනයෙන් එන්නේ නැති නිසා නෙමේ බීකරේ අයින් කළ පාටයෙන් ගන්න තුඩේ පාටාංකය. ඉතින් මෙතනත් මේ වගේම මෙතනත් වර්තනය වෙනවා මෙතනත් වර්තනය වෙනවනේ. මේ වගේ ඉතින් වර්තනයෙන් ගැටලුවක් එන්නේ නැහැ. නෝකන මෙතන පැත්තෙන් බඩ වර්තනයේ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා. මෙතනත් වර්තන මෙතනත් වර්තනවා කියලා. ඉතින් මෙතනත් එනවා මෙතනත් වර්තන වෙනවනේ. එහෙනම් ඇයි මේකද අයින් කරන්නේ? ඔව් මේ උස ගොඩක් පොඩිනේ. එතකොට වෙනපුවා දෝෂේ වැඩි. තේරුණා? අනික මෙතන තියෙන ජලය මේ තියෙන වීදුරු. මේ තියෙන වාතය මේ තියෙන වීදුරු. ඒතර වර්තන දෙකක්. මෙතන උස වැඩිනේ. උස ලොකු උසක් ගන්නකොට මේ පොඩි වෙනස නොසලකා හරින්න පුළුවන්. මෙතන ගන්න මිලිමීටරයක් සෙන්ටිමීටරයකට තොර දුසන්නේ ගන්න. සෙන්ටිමීටරයකට විතර ගන්න. ඒ දෝෂය ප්‍රබලයි. තේරුණාද? ඒතර මෙතනදී අපිට ප්‍රස්ථාරයක් හදන්න පුළුවන්. එච්චරස් ගන්න පුළුවන්. එච්චරස් කරන ඩී වෙනස් වෙනවා. එතන ප්‍රස්ථාරයක් හදන්න පුළුවන්. ඒතර ජලයේ වර්තනාංක චලාන්වික්සෙන් ගන්න කිව්වොත් එහෙම તો චලාන්වික සම්බන්ධ ප්‍රශ්න ටිකක් අහලා අවසාන වශයෙන් ජලයේ වර්තනාංක ලබා ගැනීම භාවිතා කරයි කිව්වොත් පුළුවන් ඉතින් ගන්න. නේද? හරි? එයිම ලඟ පොඩි උඩම ගන්න. චලාන්වික්සෙන් පැහැදිලිව පේනවා ලයික පොඩිම කුඩු. නිරීක්ෂණය කරන්න පහසු වෙනවා. නැත්නම් ලයික පොඩිම කුඩු ඉතා හොඳින් නාභිගත ගන්න පුළුවන් වෙනවා. හරි? ඒක ලයික පොඩිම කුඩුම ගන්න. දැන් මෙහෙම වෙනොත් එහෙම දැන් විදුලි කුට්ටිය බැක්ටීරියල් එකේදී වාට එක විදුලි කුට්ටිය තියෙන්නේ. ප්‍රස්ථාරයක් අදින්නත් වෙනවා. එක විදුලි කුට්ටිය ප්‍රස්ථාර අදින්න වෙනවා. මොකක්ද? විදුලි කුට්ටි එකයි තියෙන්නේ. කොහොමද ගන්න? එක විදුලි කුට්ටියයි.
කස්සාදනේ කොහොමද? දැන් පරීක්ෂණයේ තියෙන අර්ථාංග සමානයි සත්‍යකවල දෘශ්‍ය ගැඹුර. මේකේ ප්‍රස්ථාරයක් අදින්නත් උන් තියෙන කොයිදර කුට්ටියයි. right. පාටක් තුනක් ගන්න පුළුවන්. නේ? එහෙම මතක් වෙන්න ඕනේ. ඇයි විදුලි කුට්ටිය මෙහෙම මයින්නවා. මේ අතර මයින්නවා. මේ අතර මයින්නවා. ඊළඟට මේ අතර මයින්නවා. පාටක් තුනක් ගන්න පුළුවන්. පාටක් තුනක් කරන් මොකක් හරි ගේම ගන්න පුළුවන්. පාටක් තුනක් තියෙනවා. නේද? එහෙමනේ? මතක් වෙන්නේ නේ? ඔව්. බලමු කොහොමද? පළවෙනි ප්‍රශ්න මිනු උපකරණ ඔය ටික ආවේ නැත්තම් යාන්ත්‍ර විද්‍යාව මොකද සම්බන්ධ කරන්න එපා. ඒතකොට උනම් පොඩ බලමු යාන්ත්‍ර විද්‍යාවෙන් එන්න පුළුවන් වගේ තැන් මොනවද තියෙන්නේ කියලා නිකන් නේද? ගුණ මූලධර්මයේ මතකද? දැන් ගුණ මූලධර්ම ප්‍රැක්ටිකල් එකේදී බල ගුණයේදී අපිට තියෙනවා කොටස් තුනක්. එකක් තමයි ගුණ මූලධර්මයේ නොදන්නා වස්තුවක ස්කන්ධය ලබා ගැනීම. දෙවෙනි එක තමයි ගුණ මූලධර්ම භාවිතා කරලා පුළුවන් අපිට මීටර වල බර හොයන්න. මීටර වල ස්කන්ධය, මීටර වල ස්කන්ධය. තුන්වෙනි එක පුළුවන් ද්‍රවයක හෝ ඝනයක සාපේක්ෂ ඝනත්වය හොයන්න. ඒ ගුණ මූලධර්ම ප්‍රැක්ටිකල් තුනක් තියෙනවා. නේද? අවශ්‍ය උපකරණ මොනවද? අපිට ඕන නොදන්නා ස්කන්ධයක් ලබා ගන්න. අවශ්‍ය උපකරණ මොනවද? ගුණ මූලධර්ම භාවිතයෙන් අපිට ඕන විදුලි කැබල්ලක ස්කන්ධය හොයන්න. මොනවද අවශ්‍ය උපකරණ? වහනවා පිහිදාරයක් ඕන. ලී කුට්ටියක් ලී කුට්ටියක් ඕන පිහිදාරේ තියාගන්න. නූල් ඕන. තව මීටර වල ඕන ඒකාකාර. තව පඩියක් ඕන. පඩියක් ඕන. හරිද අපයි හරිද? පඩියක් ඕනේ. පඩිය මොනවා වගේ වෙන්න ඕනද? ස්කන්ධයට ආසන්නව සමාන පඩියක් ඕන. නේද? මුලින් මොකද කරන්නේ? මීටර වල සම්තුලනය කරනවා. මොකද ඒ බලාපොරොත්තුව? මීටර වල බර මගින් නැති වෙන ගුරුණ ඉවත් කරන්න. නේද? එතකොට එහෙම සම්තුලනය කරපුවාම කෙලින් මීටර වලේ පීඩාරේ මතරින් එන්න ඕන කී පාටක් කියද? මීටර වලේ පීඩාරේ මතරින් එන්න ඕන පාටක් කීයද? ඒක අපි දන්නේ නැහැ. අපි කොහොමද දන්නේ 50ම ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා? එහෙනම් සම්තුලනය කරන්න දෙයක් නැහැ. 50න් තිබ්බනම් හරිද? මුලින් සම්තුලනය කරලා බලන්න අවශ්‍ය නැහැ නේද? නේද? ඒ නිසා මීටර වල කියන එක ඒකාකාර එකක් ගන්න බෑ අපිට. ගන්න මීටර වලක්. ලැබ් එකේ ඒකාකාර මීටර වල නේ. තියෙන මීටර වල. නේ? සෙතන ඒකාකාර වචනයක් අවශ්‍ය නැහැ මීටර වලක්. ඒක 50න් සම්තුලනය කරන්න බෑ. අපි දන්නේ නැහැ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා. ඒ නිසා අපි සම්තුලනය කරනවා 50ට ආසන්නයෙන් සම්තුලනය වෙයි. නේද? ඊට පස්සේ මේක අඳින්නේ කොහොම වැටවුවා? අඳින්න බෑ ඩෝගල කොලේ. කොහොමද ටෝ මන්දි?
හරි. හරි. මම අදට හරියට අඳින්න. කොමීසි. දැන් මෙසේජ් එක කරේ. ඔබ පැත්තක් තියනවා නෑ. එහෙම ප්‍රශ්න නෑ. එහෙම ගන්නද? නෑ. එහෙම කරා. නෑ. දෙවැත්තෙන් බින්දුව මීටරේ. මීටරේ දෙවැත්තෙන් බින්දුව තියෙනවා. මේ පැත්තෙන් මෙහාට ලකුණු කරලා දෙන්න, මේ පැත්තෙන් මෙහාට ලකුණු කරලා දෙන්න. හරි. එතකොට මඩක මෙතනදී ඇයි මේ පඩි නූල් වලින් එල්ලන්නේ? පඩි නූල් මතින් තියන්න පුළුවන්. අන්න රයිට්. පඩි බලය ක්‍රියා කරන ලක්ෂය ලබා ගන්න නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ලබා ගන්න. හරියට බලය ක්‍රියා කරන ලක්ෂය ලබා ගන්න. දැන් පඩිය අපි නූල් මතින් තිබ්බොත් එහෙම බලය ක්‍රියා කරන ලක්ෂය හොයාගන්න බෑනේ. නේද? නූල් වල ලක්ෂණය සැහැල්ලු වෙන්න ඕන. නේද? නැත්නම් ඒ බලකුත් තියෙනවා. දැන් නොදන්න ස්කන්ධ වන්න බෑනේ එතකොට. ඒ බරත් එකට ඇවිල්ලා. හරි. ඊළඟට පිහදාරයේ මතින් මීටර වල කොහොමද තියන්නේ? පිහදාරයේ මතින් මීටර වල තියන්නේ කොහොමද? කොහොමද තිරස් වෙන්නේ බෑ? පිහදාරයේ මතින් මීටර වල කොහොමද තියන්නේ? පිහදාරයට ලම්බකව මීටර වල තියන්න ඕන. පිහදාරයේ මෙහෙම නම් ලම්බක රූල තියන්නේ මෙහෙම. ඈ? හරි. හරි. පිහදාරයේ මතින් පිහදාරේ ලම්බක මීටර වල තියන්න ඕන. එහෙම තියන්න ඕන. පිහදාරේ ඒ අපි සාමාන්‍ය පොදුවේ කරන දේවල්. ඔය ලියනකොට ඔකත් එක්ක ලියන්න. අහුවත් විශේෂ කරලා. හරිද? පිහදාරේ ලම්බක මොකද පොතේ තියෙනවා බැක්ටීරියා පොතේ ඒකයි මම කියන්නේ. ඒ විශේෂ කරුණුනේ පොතේ තියෙන තමයි අහන්නේ. ඊළඟට ඇයි පඩි ස්කන්ධය නොදන්නා ස්කන්ධේ රාසායනික සමාන කරලා ගන්න? ඔව් වැඩි පාඨාංග සංඛ්‍යාවක් ලබා ගන්න. නේද? වැඩි පරාසයකට නැත්නම් වැඩි පාඨාංග සංඛ්‍යාවක් ලබා ගන්න. නේ. සමහර මෙතනදී ගන්න පාඨාංගය අවමගිය 10ට වඩා වැඩි වෙන්න ඕන. ඔව්. සමාන්තර රාශිය කියන්නේ අපි ලකුණු කරන ලක්ෂණය උපරිම දෙයක් කියලා කියන්නේ. ඒක 10ට සමාන වෙනවා. ඔව්. මේ ඩ්‍රෝනේ මනින් මේ නූල් වල තියෙන ලක්ෂණ කියන බලන්න. මේ බැක්ටීරියා සමාන්තර රාශියේ මේ තියෙන නූල් වල තියෙන ලක්ෂණ මොන වගේ නූල් වෙන්න ඕනද? සැහැල්ලු වෙන්න ඕන. තව අවිතන්නේ වෙන්න ඕන. තව තනි තන්තු වෙන්න ඕන. ඇඹුරුන් නැතිව වෙන්න ඕන. නැත්නම් වෙන්නේ මොකද? මේ කරගෙනවා. ඇඹුරු නූල් තියෙනවනේ. ඒව ගන්න බෑ මේවට. කරගෙන්න පුළුවන්. ඇඹුරුන් නැත්නම් තන්තු වෙන. ඒක නේද අර අපි ගන්න අර මොනවද? ට්වින් නූල් වගේ නූල් ගන්න සුදු පාට වෙන ගන්න. බැක්ටීරියා සැහැල්ලු නූල් නේ. අර ඇඹුරු නූල් ගත්තාම වෙන්නේ කරගෙනවා. ඔය එල්ලන තැන් වලදී වැදගත් නේ. අවිතන්නේ ප්‍රධාන ලක්ෂණ දෙක අර දෙක. අවිතන්නේ සැහැල්ලු වෙන්න ඕන. තව එකක් ඇහුවොත් නේද? ඒ සම්බන්ධ කරලා ඇහුවොත් නේ ඇඹුරුන් නැති නූල් ගන්න ඕන. මේකේ හොඳයි. දැන් අපි මෙහෙම දැන් මෙන්න බලන්න. දැන් මේ තමයි මීටර උල.
මේ ගුරුත්ව කේන්ද්‍රය තිබුණා අපි දුම් 52 තිබුණා කියලා ගුරුත්ව කේන්ද්‍රය සෙන්ටිමීටර්. මෙතන බිඳුව මෙතන 100. ඒක 50 මෙතන 52 නිකන් මේ හැරේ අපි හිතමුකෝ. 52 තමයි ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ. තේරෙනවද? මම මෙයාව දැන් අපි හිතමු 40 50 48 සන්තුලනය කරනවා. 48 තියලා මේ විදිහට මේ පැත්තෙන් එල්ලනවා සෙන්ටිමීටර් 5 ග්‍රෑම් 5ක ස්කන්ධයක්. ග්‍රෑම් 5ක් එල්ලනවා. තේරුණාද? ග්‍රෑම් 10ක් එල්ලමු. ග්‍රෑම් 10ක් එල්ලනවා. එල්ලලා सेंटीमीटर 60 ग्राम 5ක් එල්ලනවා. so මේක 52යි මේක 60යි. තේරුණාද? right. එහෙනම් මොකද දැන් මීටර වල බර එකටක් ගන්න. මීටර වල බර. මොකද ගන්නවද? क्या है? हाँ बता මීටර කුට්ටියකට ගාවේ උඩින් තියලා මෙතන මොනවාරි තියගන්න. ඔය දැන් විතර ඉස්සෙල් ප්‍රශ්නේ අර ජලයේ වර්තමානක වෙනකොට දැන් මෙතන අල්පෙනිත් පාටයෙන් ගත්තා. මෙතන අල්පෙනිත් ඉස්සෙලා පේනවනේ ඒ පාටයෙන් ගත්තා. ඊට ජලයේ මත පාවෙන එක පාටයෙන් ගන්න මෙතන මොනවා හරි පාවෙන දෙයක් තියලා පාටයෙන් ගන්න පුළුවන්. අර ජල පෘෂ්ඨ චලනයක්ෙන් පේන දේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ජලයේ මත පාවෙන එකක් තියලා රිජිෆෝම් කුඩ් ටිකක් දාලා පාටයෙන් ගන්න පුළුවන්. නේද? එතන මෙතන ගූර්ණ ගන්නකොට 10යි ග්‍රෑම් කිලෝග්‍රෑම් 10^3යි G කියන්නේ 10යි වැඩි කිරීම කීයද 40^5 සමානයි මෙතනින් බරෙන් mg නේ G එක දාන්නම් 5 ඒතර mg 52 48 ධන 5යි 10^3යි G වැඩි කිරීම 60^48 නේද 10 දැම්මේ නැත්තම් ග්‍රෑම් වලින් කෙලින්ම උත්තරේ එනවා කොහොමද G කැපිලා යනවද එහෙමනේ එතකොට දැන් මෙතන මධ්‍යස්ථ ගුරුත්ව කේන්ද්‍රයේ පන්නලා තමයි පීඩාවේ සන්තුලනය කරන්න ඕන. ගුරුත්ව කේන්ද්‍රයේ පන්නලා පීඩාව සන්තුලනය කරනකොට දැන් හිතන්න මේ බැරි වෙලාවත් මේ පාටක් වැඩි කියලා. මේ වැඩිනේ පහරන මේ 10 වැඩිනේ. එතකොට මේ දුර වැඩි වෙනවා ඈ. එයි මේ දෙකෙන් බර මේ අවසන් එපේ. තේරුණා?
හැබැයි බැරි වෙලාවත් මේ ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට පැන්නුවොත් දැන් මේ ගුරුත්ව කේන්ද්‍රය මෙහෙට පනලා පීඩාරය මෙහෙන් තියෙනවා. එතකොට මේකිනුත් ගූර්ණයක් හදනවා මීටරේ බරුණුත් ගූර්ණයක් හදනවා. මේ පැත්තේ ගූර්ණය වැඩි. තේරෙනවද? මේ පැත්තේ ගූර්ණය වැඩි වුණාම වෙන්නේ මෙයා මොකද ගන්න වෙන්නේ? හැබැයි කෙරවලටම ගෙනියන්න වෙනවා. ඒතර පාටක් ගොඩක් ගන්න බැරි වෙන්න පුළුවන්. තේරුණා? ප්‍රස්ථාරයක් අදින්න එපා. දැන් මෙතන පාටක් ගන්න නම් වැඩි පාටක් ප්‍රමාණයක් ගන්න එපා. ඒ නිසා අර පීඩාරේ මේ මීටර වල බරයි කුඩා බරයි එකම පැත්තක තියාගත්තාම තමයි අනිත් පැත්තේ ලොකු පාටක් ගන්න පුළුවන් වෙන්නේ. මොනවද වැදගත් ඈ? තේරුණා නේද? නැතර හොඳ ව්‍යාප්තියක් ගන්න බැරි වෙනවා. හරි? හරි. ඊළඟ මේකේ භාවිතා කරලා බලන්න නොදන්නා ද්‍රවයක නැත්නම් වස්තුවක සාපේක්ෂකත්වය ගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මේ විදිහට අපි මේව සන්තුලනය කරලා ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කරන්න උතනදී ගුරුත්ව කේන්ද්‍රයෙන් සන්තුලනය කරලා මෙතනට දානවා දන්නා පඩියක්. දාලා මෙතන දාන නොදන්නා වස්තුව. දාලා මෙන්න මේ දිග L1 සහ L2 වන්නවා. ඒතර ගූර්ණ ගත්තාම මෙයාගේ බර mg නේ. ජීවට ගූර්ණ ගත්තාම වෙනවා mg වරක් L1 සමානයි 5g වරක් L2 කියලා. m කියන්නේ මොකද්ද? vdg. vd පරිමාව ගණිතය වල කරන ස්කන්ධ එනවනේ. වරක් L1 සමානයි 5 L2 කියලා එනවා. ඒක පැහැදිලිද? ඊට පස්සේ කාන්නේ මොකද කාන්නේ? මෙයාව අපි ජලය ගිල්ලනවා. මෙයාව ජලය ගිල්ලපුව ගමන් මෙන්න මේ L2 කියන එක මොකක් වෙනවද? L3 දක්වා අඩු කරන්න වෙනවා. තේරුණාද? L2 කියන එක L3 දක්වා අඩු කරන්න වෙනවා. පැහැදිලිද? අයි අඩු කරන්න වෙන්නේ U නිසා. උඩුකුරු තෙරුම නිසා. එහෙනම් අපිට ඕන කෙලින්ම ගන්න පුළුවන් උඩුකුරු තෙරුම සමානුපාතික වෙනවා මේ අඩු වෙන දිගට. නේද? එහෙම නැත්නම් ආපහු ජීවට ගුරුණ දැම්මොත් නැවත ජීවට ගුරුණ දැම්මොත් අපිට එනවා mg පහළට ඍණ u ඉහළට. ඇටි කියන ආත්‍යනේ වරක් L1 සමානයි 5g වරක් L3. ඔනෝ වෙනවනේ නේද? ତර මෙතනින් එනවා mg වරක් L1 ඍණ u වරක් L1 සමානයි 5g වරක් L3. ତර mg වරක් L1 කියන්නේ 5g L2. හරිද? තර mg වරක් L1 කියන්නේ මෙතන 5g L2 ඍණ ul1 සමානයි 5g L3. එන ul1 සමානයි 5g L2 ඍණ L3. ඒ කියන්නේ u සමානුපාතික වෙන්නේ L2 ඍණ L3ට. ඔන්න ඔකයි කතාව. ඒකම m g දිග බල කියන්නේ සමානුපාතික වෙන්නේ L2ට. නේද? දැන් මේක පළවෙනි සමීකරණය අරගෙන මේක දෙවෙනි එක කියලා ගත්තොත් අපි දෙක එකෙන් බෙදුවොත් එනවා m බෙදීම u සමානයි L2 ඍණ L3. m කියන්නේ මොකද්ද? vdg බෙදීම v rho g. හරිද? සමානයි L2 බෙදීම L2 ඍණ L3. ඔතනින් එන මොකද්ද? වස්තුවේ සාපේක්ෂ ඝනත්වය. උපකරණ බවනේ. නේද? හරි. පුරාණ උපකරණ.
තියනවද? හරි. එහෙනම් මෙහෙම ලියන්න බා. එහෙනම් මේක අරන් දෙන්නකො. යනු පූර්ණ මූල ධර්මයේ භාවිතයෙන් පූර්ණ මූලධර්ම භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය ලබා ගන්නා පරීක්ෂණයකදී විදුරු කැබැල්ලක් සහ පඩියක් භාවිතා කරනු ලැබේ. සන්තුන් ලක්ෂයේ සිට විදුරු කැබලට පවතින දුර සිම්පල් L එක වේ. විදුරු කැබලේ පඩියට පවතින දුර සිම්පල් එක වේ. විදුරු කැබල නෙමෙයි. පඩියට පවතින දුර සිම්පල් L එක වේ. විදුරු කැබැල්ල සම්පූර්ණයෙන් ජලයේ ගිල්ලෝ විට ඒ සන්තුලන දිග සිම්පල් L දෙක වේ. විදුරු කැබැල්ල සම්පූර්ණයෙන් ද්‍රවයේ ගිල්ලෝ විට සන්තුලන දිග සිම්පල් L 3 වේ නම් ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය කොපමණද? ගණබා හැමදේම පඩියට තියෙන දුරන දෙන්න දෙන්නේ නේද? නෑ නේ විදුරු කැබැල්ල දුර තියෙන්නේ. පඩියට දුර නියතයක් කරලා තියෙන්නේ. ඔගේ අනිත් පැත්ත දීලා තියෙන්නේ.
දැන් උතන මෙහෙම දෙයක් වෙනවනේ දැන්. මෙයා මෙහෙම තියලා පඩිය කොහොමද තිබ්බහම මේදුර L එක වෙනස් වෙලා නැහැ. මේ තියෙන වීදුරු කැවැල්ල. දිගේ L2යි ජලයේ තියෙනකොට. නේද? ඒතර මේ ලක්ෂයවට අපි ගුරුණ දැම්මොත් මෙයාගේ බර mg තියෙනවා u ඉහළට තියෙනවා t තියෙනවා t ධන u කියන්නේ mg තර mg ඍණ u වරක් L දෙක සමානයි කැපිටල් mg වරක් L එක කොහොමද තියෙන්නේ? එතන මෙතන mg වරක් L දෙක ඍණ u වරක් L දෙක සමානයි කැපිටල් mg වරක් L එක u වරක් L දෙක සමානයි mg වරක් L දෙක මෙයා මෙහෙට කියලා මෙයා මෙහෙට එනවනේ ඍණ mg වරක් L එක නේද? पर මේක ද්‍රව්‍ය ගිල්ලපුවාම මේ දුර විතරක් වෙනස් වෙනවා L3 දක්වා. මේ දුර වෙනස් වෙන්නේ නැහැ. මේක L එකමනේ. දැන් මෙතන U dash එහෙනම් u dash වරක් L3 සමානයි යගේ බර mg නේ simple mg වරක් L3 ඍණ capital mg වරක් L එක නේද? අර ඉස්සෙල්ලා ගත්ත ගන්න බැරි ඇයි මම දෙවත මාර්ග දීලා තියෙනවා මම ඉස්සෙල්ලා එකේ දුන්නේ L එක මෙයාට වෙනස් කරන්න දැන් මෙතන මේ ද්‍රව බදන වෙනස් කරන්න මෙයා වෙනස් කරන්න ඔර අහුවෙන්න සේම දුන්නේ මම දැන් u dash මේක පළවෙනි සමීකරණේ මේක දෙවෙනි සමීකරණේ u dash u ගෙන් බෙදුවනම් හරි u dash u ගෙන් බෙදන්න පුළුවන් කොහොමද mg L3 capital mg L එක බෙදීම L3 වැඩි කිරීම L2 බෙදීම simple mg ඍණ capital mg L එක u dash නේ u කියනවාද v ද්‍රව්‍ය ඝනත්වය d g බෙදීම v rho g මේ එනවා ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය මෙන්න මෙතනදී මේක පදයක් අයින් කරගන්න පුළුවන් කොහොමද ගාන දුන්නා වාතයේදී දිග වාතයේදී මේ දෙක දුන්නේ
එතකොට තමයි අර්ධය සුළු වෙන්නේ. දැක්ක දහුණ හැටි. වාතයේ දිග මේක දුන්නා නම් L note හරි මොකක් හරි මේ පදයට දාන්න පුළුවන් simple mgl note කියලා. ඒක simple එළියට එනවා. කැපිලා යනවා. එතකොට තමයි දිග අනුපාතය එන්නේ. ඒක දන්නේව අස්සේ වගේ දැන් අහුවෙන්න පුළුවන්. ඒ පුරුද්දෙන් කරන් නැද? ඒ පුරුද්දෙන් නොකැදුවේ. තේරුණාද ඒක? හරි. වාතයේ දිග දුන්නා නම් කෙලින්ම වාතයේ දිගෙන් ජලයේ ගිල්ල හොඳික අඩු කරාම එන වාතයේ ජලයේ දුරු කරතරොම වාතයේ දිගෙන් ද්‍රවයේ දිග අඩු කරාම එන ද්‍රවයේ උඩු කරතරොම ඒ දෙක බෙදුවා නම් එනවා. දැන් මේක වාතයේ දිග දුන්නේ නේ. හරිනේ? හරි. ඔය වගේ දැන් ගෙලිම ප්‍රැක්ටිකල් එකම නෙවෙයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකම පළවෙනි ප්‍රශ්නේ වගේ වරදක් ආවොත් එහෙම මේ පළවෙනි ප්‍රශ්නේ වෙනස් කරන්න බෑ. පොතේ තියෙනකම් දෙන්න ඕන. ගොඩක් කර අවසාන ප්‍රශ්නේ තමයි තුන්වෙනි විභාගය තමයි ගොඩක් කර වෙනස් වෙන්නේ. හතරවෙනි. සාමාන්‍යයෙන් අර දෙකක් පොත දීලා දෙකක් ඒ අනුසාරයෙන් දෙන්නේ. දැන් නම් දිගටම ප්‍රැක්ටිකල් හතරමයි පොතේ. මේ පාර දැන් කෙටියෙත් කෙටි එක අමාරුයි කිව්වට කෙටි එක හිතන්න ටිකක් වැඩිපුර කරලා තියෙනවා. ඇත්තටම පේපර් එක හොඳයි ඉතින් එහෙම. අර කටපාඩම් කරපු ළමයෙකුට ලියන්න අමාරුයි. බය වෙනවා, වෙලාව මදි වෙනවා. පේපර් එක හිතන්න පැත්ත වැඩි. නැත්තම් ඉතින් අර හැමදාම අහන ප්‍රශ්න ටික තමයි තියුණා. ඔක විභාග වල හැමෝම බාන දැන් විභාගයෙන් පස්සේ නේ කරලා බාන ඇත්තටම ගන්න පුළුවන් පේපර් එක. හරි. නමුත් පිටු ඉස්කෝලේ කිව්ව දෙනෙක් කතා කරා මේ පේපර් එක හොඳටම අමාරුයි කියලා. ඊට මම පේපර් එක මේ මම පේපර් එක ගල් දෙන්න ගියා මහජ් එක්කුත් දැම්මා ගිහිල්ලා මිනිස්සයා. ඊට පස්සේ පේපර් එක ෆොටෝ එකක් ගහලා මේ මට කවුද නිහාන්නේ වල තිබ්බා. පේපර් දෙපාර දෙන්න කිව්වා තිබ්බා. ඊට පස්සේ බලපුවම ඉතින් මෙහෙලවරම බැලුවනේ ඉතින් ලොකු දෙයක්වත් නැහැ පේපර් එකේ. අර වෙලා තියෙන්නේ අර පොඩ හිතන්න පැත්තට වැඩි පේපර් එක. ළමයි බලාපොරොත්තු වෙන පාස් වේව ප්‍රශ්න ඒ විදිහට මේ එහෙම බලාපොරොත්තු වෙන ඒකනේ අර මම හැමදාම කියන්නේ පාස් වේවස් කරන්න ඕන තමයි නැතුව නෙමෙයි. නෝතර හිතන්න ඕන ප්‍රශ්න අපි හැමදාම කරන්න ඕනේ. ඒක අලුත් ප්‍රශ්න කරන්න try කරන්න. හරි. කොහොමද මේ කෙටි එක රචනා කරලා ලේසි වෙනවා. බය වෙන්න දෙයක් නැහැ ඒක කොහොමද? බලන්න. කෙටි එකේ තියෙන ලොකු අමාරුවක් කියලා නම් එහෙමනම් කියන්න තරම් මම දැන් FB එකේ තෝගල බෙරෙන්න දාලා තියෙනවා. නේද? එහෙම මේ දෙයක් නෑ ඉතින් ඇත්තටම. හරි. අර අවසාන මුල් ටික නම් ඇත්තටම ලේසියිනේ මුල් ප්‍රශ්න ටික එහෙම නම්.
අර අවසාන ටිකේ තමයි පොඩ්ඩක් හිර වෙන්නේ. ඔය 20 ගණන් වලට යනකොට පොඩ්ඩක් හරි එමේ හිරෙන ප්‍රශ්න දෙක තුනක් දාලා තියෙනවා. 22 23 වගේ ප්‍රශ්න මම හිතන ටිකක් කර වැඩි කාලයක් යනවා. හරි කමන්න දෙක ඉවරයිනේ. මේකෙන් කොහොමද අඩුපාඩු හදාගෙන කොට යන්නත් එපා නේද? වෙන විකල්පයක්වත් නැහැ. දැන් භාගයක් ඉවරයි නේ? 6න් 3ක් ඉවරයි. ලබන තේ ජීවිතේ ඉවරයි නේ. කූලි වැඩක් හොයා ගන්නවා. නේද? අසෝක කුඹුර කියලා දන්නද කුඹුර නියරයන් දන්නද කියනවා කුඹුර එල්ලගෙන ඒක පුරුදු නියර යන හැටි ඉඳන් පුරුදු වෙන්න ඕන ඔක්කොම හරි ඊළඟට ලෝකයේම බල සමාන්තර රාශිය ගත්තොත් එහෙම ඒකෙත් මේ ඔය කතන්දර ටික කොහොමමයි නේද? ජෙනරේ සාපේක්ෂතාවය වෙන බැක්ටීරියල් ඒ ටික කොහොමම තමයි. ඒතරත් ඒ දිග අනුපාතය ගත්තාම හරි දැන් වාතයේ දිගයි ජලයේ ගිල්ල දිගයි ගත්තා විකර්ණයේ දිග අරගෙන ද්‍රවයේ ගිල්ල ගත්තා ඒ වෙනස ගත්තාම හරි. කියන්නේ ජලයේදී දිග L එක නම් වාතයේ දිග L එක නම් ජලයේ දිග අඩු කරා. ඒතර ජලයේ උඩු කුරුදුරු. අර විකර්ණයේ මම මේ කියන්නේ විකර්ණයේ දිග සමාන්තර රාශිය මෙන්න මේ දිග. මේ ජලයේනේ ද්‍රවයේ දිග උඩු ගන්න පුළුවන්. ද්‍රවයේ වාතයේ දිගෙන් ද්‍රවයේ දිග අඩු කරනවා. වෙනස් වෙන්නේ ඒ නිසානේ. ඒතර U වෙනවා. හරි? මට කියන්නේ මේ බල සමාන්තරස බැක්ටීරියල් එකේදී මධ්‍ය තුරාතටිය පහළට අතාරිනවා බැක්ටීරියා පටන් ගන්න කලින්. මොකද ඒ බලාපොරොත්තුව? බලාපොරොත්තුව මොකද්ද? මධ්‍ය තුරාතටිය පහළට අතාරින්න ඕනේ අපි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කප්පි වල ඝර්ෂණයක් තියෙනවද කියලා බලන එක. කප්පි වල ඝර්ෂණයක් තියෙනවා බලන්න. බැරි වෙලාවත් මධ්‍ය තුරාතටිය පහළට අතාරපුවාම දකින්න පුළුවන් නිරීක්ෂණය මොකක්ද? ඒ තුරාතටිය ආරම්භක ලක්ෂයටම යන්න ඕන. නේද? එහෙම නැත්නම් තන්තු වල සම්බන්ධක ලක්ෂය එකම ලක්ෂයක තියෙන්න ඕන. අර මේ තන්තු වල සම්බන්ධ ලක්ෂය මෙන්න මෙතන. මේක එකම ලක්ෂයකට යන්න ඕනේ. ඕකනේ තියෙන නිරීක්ෂණය. නේද? බැරි වෙලාවත් එමෙ යන්නේ නැත්නම් මොකද්ද කරන්න පුළුවන් ඉන්නේ? කප්පි වල අන්න රයිට් භ්‍රමණ අක්ෂය වෙන්න ඕන. භ්‍රමණ අක්ෂයට තෙල් හරි ග්‍රීස් හරි දාන්න ඕන. කප්පි වලට දානවා කියලා ලියන්න එපා. කප්පි වල කොහෙද දාන්නේ? මේ කප්පිය නම් මෙහෙට දැම්මොත් එහෙම තෙල් නූලත් එක්ක ඉවරයි. නේද? භ්‍රමණ අක්ෂයට මේ ඇක්සල් එකට තෙල් දාන්න. තේරුණා? හරි? එතකොට මේ ඇක්සලරේටර් තෙල් දැම්මහම කප්පිය කරකිනවද? දැන් මෙහෙම කප්පි ඔහොමද තියෙන්නේ? මොකද තියෙන්නේ? දැන් මේ ඇක්සලරේටර් තෙල් දැම්මහම පහළට රතරපුවාම ආයතනට යනවනේ. ඒක කප්පිය කරකිනවද? කප්පිය කරකිනව නැද්ද? ඇක්සලරේටර් තෙල් දැම්මම. කියන්නකො. කප්පිය කරගෙන මම ඩොස් එව්වේ. ඒක ලැබ් එකේ මිනිස්සු ඉන්නේ මෙහෙම වෙලාවෙම. ඒ මුන්න ලැබ් එකට දාලා නේ බෙදන්නේ මොන වගේද කියලා. ඔය පොකට දෙකක් තියෙනවද? බලන්න.
කප්පි කරගෙනවද? කරගෙන මොකද නැතුව? ඇක්සල් එකට තෙල් දාලා. ඒ කප්පි ඇයි මෙතන තන්තුවේ ඝර්ෂණයක් තියෙනවනේ කප්පි කරගෙනවා. කොහොමත් ඔය කප්පි කරගෙනවා. නැත්නම් කප්පි මොකටද දාන්නේ? කප්පි කරගෙනවා. හරිද? දැන් මම ප්‍රශ්න දෙන්නේ ඒක නෙමෙයි. කප්පිය කරගෙන්නේ කොහොමද? ව්‍යාවර්තයක් තියෙන නිසානේ. ඒතර ව්‍යාවර්තයක් තියෙනකොට මේ ආතතිය මේ ආතතියට සමාන වෙයිද? මගේ ප්‍රශ්නේ ඒකයි. මෙතන බාර m1g නම් දැන් t සමාන m1g වෙනවනේ. දැන් බල සමාන්තර රාශියේ අපි ගන්න මෙතනනේ සමාන්තර රාශිය අදින්නේ. ඒතකොට t සමාන m1g කියලා නේ ගන්න. කප්පිය කරගෙනවා නම් කප්පිය කරගෙන ව්‍යාවර්තයක් තියෙන්න බෑ නැත්නම් කරගෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලක්ෂය වටා මේ පැත්තට ව්‍යාවර්තයක් එන්න බෑ. එතකොට මේ ඇක්සල් එක වටා ගුරුන දැම්මොත් මේ දුර r කියලා ගත්තොත් මේ දුර r කියලා ගත්තොත් මෙහාට තියෙනවා t1 වරක් r ධන τ අර පැත්තට තියෙනවා t2 වරක් r. මේක t1 t2 කියලා ගත්තොත්. නැත්නම් මේ පැත්තට t කියලා මේක t කියලා ගත්තොත් එහෙම දැන් සමාන වෙන්නේ නැහැ. දැන් මේ ආත්‍යයට සමාන නම් t1 වරක් r මම කියන්නේ තේරෙනවද? කප්පිය මෙහෙට කරගෙන ටෝ කියලා ව්‍යාවර්තයක් දෙන්න එපේ. ඒතර මෙහාට ටෝ තියෙනවා. තේරෙනවද? ටෝ වරක් tr මෙහාට තියෙන ගුරුනේ tr සමාන වෙන්න එපේ. තේරුණාද? එතකොට මේ t මේට සමාන වෙන්නේ නැහැ නේ. උන්ට මේ සමීකරණ වර්ධිනවා. එහෙනම් මේක t1 කියලා මේක t2 වෙන්න එපේ. එතකොට හරි. t සමාන වුණොත් ඒක තව හරි. එතකොට ඉතින් කොහොමද කප්පිය කරගෙනව නම් ඇක්සල් එකට තෙල් දැම්මහම මේ t සමාන mg කියලා ගන්න. ඈ? මේ ගන්නව නේද? ඈ? හරි එහෙම ගන්නවා. ඒ ගන්න කොහොමද මොකක්ද? දැන් අර ගානක් හදන්නේ බ්‍රහ්මණ චරිතයේ මතකද? මෙහෙම මේ බ්‍රහ්මණ ජාල ශක්තිය ගන්නකොට මෙයා m නම් mgh සමානයි මෙයාගේ ජාල ශක්තිය භාගයක් m මෙයත් m කියලා ගමුකෝ ධන m වරක් v වර්ගයේ ධන මෙයාගේ ජාල ශක්තිය භාගයක් i මේක වර්ගය හේතුව මේකෙන් මේ කැරගෙන නිසා එයා කරගෙන ශක්තිය වැය වෙනවනේ නේද? ඒතකොට මේක මෙහෙම ගන්න පුළුවන්ද t සමාන t කියලා? පුළුවන්. නැත්තම් ගන්න නැහැ නේ. එහෙමද පුළුවන් වෙන්නේ? ව්‍යාවර්තයක් තියෙනවා. නේ? ව්‍යාවර්තයක් නැහැ. කොහොමද ව්‍යාවර්තයක් තියෙන්නේ? නෑ නේද? කේවල නිදිමත කරත්තා. ඈ? නිදිමත නේද? යනවා තාම හයි නිසා හොඳ හයි නේ වෙනවා. ඔව්. ව්‍යාවර්තයක් නැද්ද? තියෙනවා. නැත්නම් කරගෙන බෑ. දෙන්න උත්තරයක්. t සමාන t වෙනවද? වෙනවා. ඔක නිශ්චල කරලා ගන්න. ව්‍යාවර්තයක් තියෙන බොනේ වෙනකොට නේ. ඒකෙන් අපි අතෑරලා නිශ්චල කරලා පස්සේ පාඩම් ගන්න. නිශ්චලයි නම් ආ ව්‍යාවර්තයක් නේ. දැන් කප්පිය රළු වෙලා තිබුණොත් නිශ්චල කරත් ව්‍යාවර්තයක් තියෙන්න පුළුවන්. කප්පිය රළුයි නම් කප්පිය රළුයි නම් මේ පැත්තට කැරකෙන්න හදනවා. කැරකෙන්න දෙන්නේ නැහැ ඝර්ෂණයෙන් මේක නවත්තන් ඉන්නවා. ඒතර මේ ටීට අසමාන වෙන්න පුළුවන්. ඒ ඝර්ෂණය නම දැන් මේක මේ පැත්ත බර වැඩි. මෙහාට මේ කැරකෙන්න හදනවා. කැරකෙන්න දෙන්නේ මේ පැත්තට ව්‍යාවර්තයක් තියෙන නිසා. අන්න එතකොට මේ ව්‍යාවර්තයයි මේ ටීගෙන් හදන ගූර්ණය සමාන වෙනවා මේ ටී හදන ගූර්ණයට. එතකොට මේකට මේක අසමානයි. හැබැයි දැන් මෙතන සුබට කරාම කප්පිය නිදහසේ කරකිනවනේ. ඒතර නැවතුනහම මෙතන ව්‍යාවර්තයක් නැහැ. මෙතන ව්‍යාවර්තයක් නැත්තම් මෙතනට ව්‍යාවර්තයක් එන්නේ නැහැ. මොකද කප්පිය කරකින්නේ. තේරුණා? පැහැදිලිද ඒක? ඔය එන්න පුළුවන් නේ ඔබ බලපන්. රචනාවට කරපන්න පුළුවන් ලස්සනට. නේද? මගේ තේරෙනවා කිව්වේ.
නිසා ඒක නිසා තමයි t සමාන t කියලා ගන්න. නැත්තම් ගන්න බෑ. ඒක ඇක්සලරේටර් ග්‍රීස් දාන්න. හරිද? ඊට මට කියන්නකෝ මේ පරීක්ෂණයේදී සමාන්තර රාශිය අඳිනවනේ. සමාන්තර රාශිය විකර්ණ රේඛීය වෙන්නේ නැහැ. මොකද හේතුව වෙන්නේ නැත්තේ? රේඛීය සිරස් වෙන්නේ නැහැ. සමාන්තර රාශිය විකර්ණ සිරස් වෙන්නේ මොනවද හේතුව වෙන්නේ නැත්තේ? කප්පි වල ඝර්ෂණයක් තියෙන වෙන්න පුළුවන්. තටු සැහැල්ලු නොවෙන්න පුළුවන්. තන්තු සැහැල්ලු නොවෙන්න පුළුවන්. නේද? ඒ තන්තු සැහැල්ලු නොවොත් දෙපැත්ත ස්කන්ධ තටි වහ සමානයි. තටි වල ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්නේ. එතකොට මේකට එකතු වෙනවා. ඔව්. තටි වල ස්කන්ධයක් තියෙනවා නම් මේ ගන්න බාරයට අපි දැන් සමාන්තර රාශිය අඳින්න මේ බාරට දාලා විතර. එහෙනම් බාරයට තටි ස්කන්ධ එකතු කරලා තමයි සමාන්තර රාශිය අඳින්න ඕන. එතකොට හරි. එතකොට තැටිය ගන්න ඕනේ බාරයක් විදියට. ග්‍රෑම් 5ක් දැම්මම තැටියට ග්‍රෑම් 5යි නම් අපි ගන්නේ ග්‍රෑම් 10යි කියලා. සෝහන්. තටි තුනේ බාර සමානව. බෑනේ ගුරුරෙක් එනවා. ආත්‍ය තන්තුර එනවා. හරි. මොන යුනොලොජි පොඩ්ඩක් බැක්ටීරියල් එකේදී යුනලේ බැක්ටීරියල් එකේදී යුනලේ මුලින්ම හොදගන්නේ කොහොමද? තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනක නයිට්‍රික් වලින් හොදලා ආශ්‍රිත ජලයෙන් හොදනවා. නේද? එහෙමනේ කරන්නේ. මුලින්ම දාන්නේ ඝනත්වයේ වැඩි ද්‍රවය. දාලා ආයි ද්‍රවය දාන්නේ කොහොමද? බිත්ති දිගේ ගලා යන පරිදි. පුනීලයකින් දාන්න ඕනේ. නේද? මේකට උපකරණ මොනවද? උපකරණ අහන උපකරණ අහන මේ බාගෙන් රූල් දෙකයි ආධාරක මතක්වත් බාගෙන් රූල් දෙකක් කියලා නෑනේ මතක්ුන්නේ බාගෙන් රූල් දෙකක් කියලා මතක්ුනේ දෙකක් මතක්ුනේ නෑ මතක්න්නේ පාරෙන් ගතිනවා බාගෙන් රූල් දෙකයි ආධාර කෝණේ යුනලයයි ඔව් තව එකක් කොනේ නේ අන්න එක කුරුක නෑ මොනද ඒ විහිජු රසයක් කොනේ නැත්නම් කොහොමයි ඉන්නේ නේ බාහිර පාලන කරන්න බෑ විහිජු රසයක් කොනේ මතකද මතක නෑ මතක වේද ඒ වෙලාවට මොනවද ඉන්නේ එහෙම කියලා බෑ හාදින බාන පරිම උපකරණේ ඇටෝම භූමි තෙල් සහ ජලය දාලා ඇටෝම දින මටක් ගන්න යුරනේට නිවැරදි ඇටෝම අඳින්න. තංගලගෙන කාලේ වැදගත් වෙන කාලේ.
ඔව් ඉවරලේ අදින්න මේ වලදී වඩා පිළිවෙල නේද ඉතින් ද්‍රවකඳ මේකේ ජලය නම් ද්‍රවකඳ මෙහෙම නේද පරිමාණ දෙක අඳින්න මැද්දෙන් ඉඳන් කවන්නේ පරිමාණ නැත්නම් මැද්දෙන් ඉඳන් එකක් අඳින්න පුළුවන් දෙපැත්තෙන් අඳින්න පුළුවන් දෙකක් අඳුර මේ ලඟ වෙන්න අඳින්නේ ආධාරකී අඳින්න නිකන් තියන්න බෑනේ අර ආධාරය හයි කරලා තියන්න. යාළුවෝ කරන්නේ අපේ මහා ප්‍රශ්නයක් විදිහට මේ දෙකේ සමාන වෙන්න ඕනේ මොකක්ද කියලා. ඒ නලේ නිෂ්කම්මයේ සමානද කියලා දහන්නේ. ඒ කියන්නේ උපකරණයේද සමාන වෙන්න ඕන ප්‍රශ්න කොහොමද දන්නේ අහන්න. නිෂ්කම් සමාන වෙන්නේ නැහැ. යූනිට් 2.5ක් විතර යූනිට් විස්කම්බේ. යාළුවෝ වෙන බාහුව දෙකේ සමානද දහන්නේ. ඔව්. බාහුව දෙකේ නල දෙක උස ඒ කියන්නේ උස නෙමෙයි නිෂ්කම්මයේ සමානද කියලා. නෑ. ඕනේ. මොකට සමාන වෙන්නේ? සමාන වෙන්නේ. සමාන වෙන්න ඕනේ මොකද? පීඩනය. අභ්‍යන්තර පීඩනය. ඔය කොහොම සමාන වෙන්නේ එක? වෙන එකක්. බාහුව දෙකේ සමාන වෙන්න ඕන මොනවද කියලා දහන්නේ? මොනවද සමාන වෙන්නේ? උස වෙනස් වෙනවනේ කල්ප සමාන වෙන්නේ. නෑ. සමාන වෙන්න ඕනේ මොකද? කොහෙද තිබ්බේ? ඒතරේ දෙන්නේ. එහෙම ගන්නේ. එතන පීඩනය විතරයි සමාන. පීඩන විතර සමාන වෙන්නේ බාහුව දෙකේ. ස්කම්බේ නෑ වුනේ. මොකද පීඩනෙට බලපාන්නේ නැහැ නේ ස්කම්බේ. එස්ට්‍රෝජන්. ප්‍රශ්න නැහැ. ඔය ඉතින් ප්‍රශ්න තියෙන ද්‍රව පරිමාණ ගොඩක් ඕනේ නේ. මොකද ඉහළින් චෝසනය කරපුවාම කොහොමද බාහුව දෙක ඔස්සේ ද්‍රවය ඉහළට යනවනේ. යනකොට එතන බලපාන්නේ පීඩනයනේ. කාලෙන්නේ. ඔව්. එතන බලපාන්නේ පීඩනය. ඒ නිසා මේ බාහුව දෙකේ මෙහෙම ඔහොම යනවා ද්‍රවය. වර්ගඵලය වැඩි වුණා කියලා ගැටලුවක් නැහැ නේ. වර්ගඵල වැඩි වෙන එකම ප්‍රශ්නේ මොකද්ද? වැඩි ද්‍රව පරිමාණයක් යන්නේ විතරයි. පීඩන වර්ගඵල බලපන්නේ. චූසනේ කරන්න ඕනේ කොට. ඔව්. අර පැත්තේ ඒක උඩට ගිහින් තියෙන්නේ නේද? පරාසය ගන්න. බොඩි ගානේ චූසනේ කරාම උඩට යන්නේ නැති වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ චූසනය කරාම මෙයාගෙන් ගොඩක් ගෙන මෙයාගෙන් පොඩ්ඩක් ඇයි කියලාද පරිමාව වැඩි වෙන නිසාද නෑනේ මොකද එතන පීඩනය බලපාන්නේ එතකොට මෙතන පීඩනයට බලපාන්නේ පුතේ දැන් මෙතන වායුවල පීඩනය 5 නේ එතකොට මේ ද්‍රවයේ ඝනත්වයේ වැඩි නිසා අඩු නිසා මේක ගොඩක් යනවා මේ ද්‍රවයේ ඝනත්වයේ වැඩි නිසා අඩුවෙන් යනවා මිසක් වර්ගඵල වැඩි නිසා නෙමෙයි මම මෙතන පීඩනයට බලපාන්නේ H-ρ-G නේ ඒතර ඝනත්වයේ වැඩි එක නිසා උස අඩු වෙනවා මිසක් වර්ගඵල වැඩි වෙන නිසා නෙමෙයි උස අඩු වෙන්නේ. අඩු උසක් කියන්නේ වර්ගඵල වැඩි වෙන නිසා නෙමෙයිනේ. ඝනත්වය වැඩි වෙන නිසා. හැබැයි උනාලේ එහෙම වෙන්න ඕනේ දෙපැත්ත සමාන වෙන්න. අයි මොකටද? එහෙම වෙන්න ඕනේ. මොකටද? ඒත් H-ρ-G නේ. ගණන්තේ වැඩි වුණත් දැන් මේ සෙන්ටිමීටර 10කට වඩා උසට ගන්න ඕනේ නේ. ඔව්. ඒතරම්දී ගණන්තේ වැඩි හින්දා චෝෂණය ගොඩක් කරනකොට එහා පැත්තේ නලේ මේ පිරෙන්නේ නැද්ද? අයි පිරෙන්නේ. වෙන්නේ බෑනේ. දැන් මෙහෙමනේ දැන් එහෙනම් ඉතින් වර්ගඵලය අඩු වුණත් එක වෙනවනේ. ඔව් එහෙම වෙන්නේ අඩු වෙනවා. ඔව්.
ඒ කියන්නේ මේ පැත්තේ ඝනත්වය ගොඩාක් කරලා මේ පැත්තේ ඝනත්වය වැඩි වුණොත් එහෙම ඒක වෙනවා ඉතින්. දැන් රසදිය චූසනය කරන්න බෑනේ. දැන් මේක රසදිය දාලා මේකට භූමිතල දැම්මොත් එහෙම මෙහෙන් චූසනේ භූමිතලට කියලා මේකට පෙරයි. භූමිතල කට්ටත් එක්කම වෙනවා. අයි රසදියසේ නෑ. එතන බලපානේ වර්ගඵල නෙමෙයි ඝනත්වය. නේද? යුනිට් එහෙමනේ. යුනිට් වර්ගඵල නෙමෙයි බලපානේ ඝනත්වය. අපේ ගණන් වලට හේතුව අපි පරිමාව දීලා නේද? ආව්. එතකොට ඕන ඒකාකාර වර්ගඵලයක් තියෙනවා. පරිමාව දීලා ගන්න නිසා වර්ගඵල දීලා නිසා උසින් වැඩි ගන්න ඒකාකාර වර්ගඵලයක් තියෙන්න බෑ. නේද? මට කියන්න බෑ මේක භූමිතල දානවද? ජලයේ මුලින්ම දාන්නේ ඝනත්වය වැඩි වෙන්නේ මුලින්ම දාන්නේ. අනේ ඝනත්වය අඩු වෙ ඊළඟට දාන්න එපා. ඝනත්වය අඩු වෙ දානකොට පිළිපදින්න ඕන නීති මොනවද? හරි බාහුව දෙකේ යවන්න ඕන. මේ කලවම් වෙන තියෙන දාන්න ඕන. පොළොල්ලේකින් දාන්න. ඒ පොදු කරුණෝනේ. තව එකක්. ඒ කියන්නේ කලවම් වෙන තියෙන දාන්න. ඒ කියන්නේ පරිස්සම පිටි දෙකේ දාන්න. අතුරු මොහොතේ වායු බුරු තැම්පත් වෙන්න ඕන. ඊළඟට පිටි දෙකේ කරානේ පරිදි දාන්න ඕන. ඒකට පුණීලයක් භාවිතා කරන්න ඕන. ඔය 10ට වැඩි වෙන්න දාන්න ඕන. තව වැදගත් කරුණක් තියෙනවා මොකක්ද? අතුරු මුහුණත වක්‍ර පෘෂ්ඨයට එන්න තියෙන දාන්න ඕන. මේ අතුරු මුහුණත වක්‍ර පෘෂ්ඨයට ආවොත් එහෙනම් මෙතනින් මේක මෙහෙට ආවොත් එහෙනම් ඔසමයින්න බෑ. නේ? අතුරු මුහුණත වක්‍ර පෘෂ්ඨයට එන්න තියෙන දාන්න ඕන. අපි ගණන් හදනකොට අර දාන්නේ මැදට දානවා මොකද? කියන්නේ යුනාලේ රසදියද? ආව් ජලයේ සමග මිශ්‍ර වන ද්‍රවයක් සාපේක්ෂව හොනොත් එහෙනම් ජලයේ සමග මිශ්‍ර වන ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හොයන්න වුණොත් යුනිට් අපි ඉස්සර දාන රසදිය. මුලින්ම රසදිය දාලා මේ රසදියනේ මේකට දානවා භූමිතෙල්. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ මේ රසදිය මට්ටම පොඩ්ඩක් මුට්ටි ඉස්සෙනවනේ මෙහෙන් පහළට ගිහලා. ඒ බර වැඩි නිසා චුට්ටයි ඉස්සෙන්නේ. ඊළඟට මේකට ජලය දානවා මොනවා වෙනකල්ද? මේ රසදිය මට්ටම නැවත මෙතන එනකල්. ජලය දානවා. ජලය පොඩ්ඩක් දාන්න වෙන්නේ. තේරෙනවද? දැන් පීන සමාන කරන්නේ කොතනද? එකම ද්‍රවයකම මට්ටම. දැන් එකම මට්ටම ඇවිල්ලා තියෙන්නේ මේක. ඒතර මෙතන රසදිය මෙතන රසදිය එකම ද්‍රවයකම මට්ටම වල පීනන සමානයි. දැන් භූමිතෙල් ජලය නම් ඕනේ රසදිය දාන්න. කොපර් සල්ෆේට් ජලය නම් රසදිය දාන්න එපා. කොපර් සල්ෆේට් ජලය මිශ්‍ර වෙනවා. භූමිතල ජලය නම් ගැටලුවක් නැහැ. නේද? ඒතර මේ කොපර් සල්ෆේට් දෙන්නේ කොයි බාහුවේද? Aද Bද? කොපර් සල්ෆේට්. A. අයි ඝනත්වය වැඩිනේ. ජලයට කොපර් සල්ෆේට් මිශ්‍ර වෙනවා නේද? ඝනත්වය වැඩි වෙනකොට. අර මෙහෙම ප්‍රැක්ටිකල් එකක් නේද? මේ පරීක්ෂණ මෙහෙම දාලා මෙතන මේකත් නේද මොකක්ද? ගානක් වෙන්නේ නැති. ඒ තමයි. ඒ වගේ ඒ දාන්නේ මොනවද? ඒ රසදිය දාන්නේ. නෑ. ඒ කියන්නේ මෙතන අතර ජලයේ භූමිතල ගන්න කොහොමද? ඇයිද මේකට දාන ජල පරිමාව දැන් මෙහෙමනේ තියෙන්නේ. දැන් මේකට ජලය දාලා භූමිතල දාගෙන ගියා කියන්නකො. හරිද? ගියහම මේ පහළට කියලා මේක අඬෙන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් එකකට නෑ නේද? එන්න බෑනේ මයින් බෑ. එකම මට්ටම් ගන්න බෑ. නේ? සාන මෙහෙම පුරවන්න බෑ ඉතින් මේක. ඒතර මට අක් ගන්න උඩට පයින්නවා. මට තියන්න බෑ. ඇයි තියන්න බැරි? දැන් මේ මට්ටම ගත්තාම මෙතන පීන්නේ වැඩි මෙතනට වඩා. මෙතන පීන්නේ වැඩි. ඒතර මේ ද්‍රව්‍ය මෙතනින් ආවට ටක් ගාලා බිඳුව හැදලා මෙතනින් උඩට යනවා. උඩ පිරෙනවා. කොහොම තියන්න බෑ. ඈ? right. අපේ අතර විශ්කම් එකයි සම්පූර්ණයි. ඒක සම්බන්ධ දෙකක් විතර.
කියන්න මටත් එහෙම කියනවා. ඈ? කියේ? ගණන්තේ සමාන විෂය නම ද්‍රව දෙකක් ඉන්න තිබ්බොත් කොහොමද පවතින්නේ කියලා. ගණන්තේ සමාන ඉතින් ගෝලිකාවද තියෙනවා. ඒ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ජලය. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ජලය එක්තරා උෂ්ණත්වයකදී ගණන්ත සමාන වෙනවා. ඒක මිශ්‍ර වෙන්නේ නැහැ. සහ ජලයේ මැද ගෝලිකාව විදිහට පාවෙනවා. ගණන්ත සමානයි නම් සම්පූර්ණයෙන් ගිල්ල පාවෙනවනේ. ඒක මිශ්‍ර වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ජලය තුල ගෝලිකා විදිහට පාවෙනවා. ඕනනම් ඇති මැන්ග්‍රෝව් ඊළඟට